ඔව් මේ දවස්වල මේ තියෙන දැවෙන ප්‍රශ්නයක්. දැවෙන ප්‍රශ්නයක් කිව්වේ මේ ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ ඕලෙවල් ලියපු සෙට් එකටයි. ඒ කියන්නේ ඕලෙවල් ලියපු අපේ කොල්ල කෙල්ලන්ටයි ඒ ලෙවල් ක්ලාස් පටන් ගන්න ගුරුවරුන්ටයි. හැබැයි ඒ ලෙවල් ක්ලාස් පටන් ගන්න ගුරුවරුන්ගේනුත් මේ ප්‍රශ්නේ බරටම දැනෙන්නේ ආර්ට් එතකොට කොමර්ස් ටෙක් කරන ළමයින්ට නෙමෙයි. ඒක බාරටම අවුලක් වෙලා තියෙන්නේ මම හිතන්නේ මැත් සයන්ස් බයෝ සයන්ස් කරන අපේ ගුරුවරුන්ට. හේතුව තමයි දැන් ප්‍රතිඵල එනකන් ක්ලාස් ඇදගෙන යනවා කියන එකත් ලේසි නෑ. මොකද දැන් මේ පාඩම් ආපහු කරන්න වෙනවා, ආපහු ළමයි එනවා, අලුත් එනවා. කණ්ඩායම් දෙක කියලා බඳව ගන්න වෙනවා. හරි ප්‍රශ්නයක් තමයි. හැබැයි මේ ආර්ට් කරන සෙට් එකට මේක ඇත්තට ගැටලුවක් වෙලා නැහැ. මම කියන්නේ ගුරුවරුන්ට. මොකද ප්‍රශ්නේ තාම ක්ලාස් පටන් ගන්න නැහැ. ක්ලාසට පටන් ගන්න නැති හින්දා මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණත් ඇත්තම කිව්වොත් ළමයින්ගේ A level ඉගෙන ගන්න තියෙන කාලේ අඩු මදි වෙයි කියන කතාවකුත් තියෙනවා. කොහොම වුණත් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව නම් ලබන සතියේ අනිවාර්යයෙන්ම රිසල්ට් එන්න ඕනේ. ආවේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? ආයෙ නැත්නම් කරන්න දෙයක්වත් නැහැ. එනකම් බලන් ඉන්න වෙනවා. අර මොනවද දිහා බලන් ඉන්නේ රිලවුන්ට වගේ. මේක ඔක්කොටම පොදුයි ගුරුවරුන්ටයි ළමයින්ටයි ඔක්කොටම. ඉතින් එහෙනම් බලමු රිසල්ට් ආවට පස්සේ. Political science.